ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදාගන්න කතා කරන්න අප්ලෑන්් එකට මං කියන ව්‍යාපාරයක් නතර කරගන්න කවුද අතම කවුද කැමති බිස්නස් වට ගන්න කවුරුත් කැමතිනෑන කටිනය කියන්නේ හොඳ බිස්නස් යනල් ජීවරේ තැන්පත් කිරීම සිද්ධ කරනවා ගෙවල්ල සමහර ගෙවල්ල ලක්ෂ ගන්න සිවරත් තැන්පත් කරන හිතාරන්න ගෙවල් විස්සක විතර සිවර තැන්පත් කරොත් එහෙම ඒ චීවර මාසය ඇතුළත ලාබය කිය හක්ස 20ක් තාම විශිෂ්ටමට්ට මේ ව්‍යාපාරට ආගම තමයි මම කියන්න ලෝකයේ තියෙන හොඳම බිස්නස් එක. ඒක මුස්ලිම් වේවා ක්‍රිස්තියානි වේවා බෞද්ධ වේවා ඕනෑම ආගමක ඒ ව්‍යාපාරය තමයි හැමෝම කරන්න. ඒකට විශාලතම පාරිභෝගිකයන් සිටින ව්‍යාපාරය. ඒ විශාලම පාරිභෝගිකයෝ සිටින ව්‍යාපාරය සහ 3, නව්‍ය ව්‍යාපාරය 2, 1. අයිබෝන් හිතවතුනි සේදටුත් තවත් සංවාදයක් දහම සම්බන්ධව ආගම සම්බන්ධ සංවාදය දිගින් දිගට අපි ක්‍රියාත්මක කරනවා. බොහෝ ගැටලුකාරී එහෙම නැත්නම් අපැහැදිලි තැන් පැහැදිලි කිරීම මේ සංවාදය ඇතුළේ අපේ අරමුණ. අදත් අපගේ ආරාධිතයා වෙන්නේ රාජකීය පඬිතුක කැකිරා සුදස්සන හාමුදුරුවෝ. අද අපගේ මාතෘකාව කටිනය සම්බන්ධව තමයි මාතෘකාව තීරණය වෙන්නේ. එහෙම නැත්නම් කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. අවසර හාමුදුරනේ. තිරුවන් සරණයි. හාමුදුරනේ පහුගිය පොහොය දිනෙන් කටන පින්කම් සිදු කිරීමේ කාලය අවසන් වුණා. වර්තමානයේ කටන චීවර පූජාව පැවැත්වෙන ආකාරය පිළිබඳ සමාජයේ විවිධ අදහස් තියෙනවා. සමහර මතයක් එහෙම නැත්නම් අදහසක් විදිහට විහාරස්ථාන වලින් මේක වෙළඳ අවස්ථාවක් එහෙම නැත්නම් ව්‍යාපාරික අවස්ථාවක් බවට පත් කරගෙන තියෙනවද කියලා. කොහොමද හිතන්නේ වහන්සේ? ඒ කියන්නේ අපි මූලික දැනුමක් නැහැම කියලා හිතමු ප්‍රේක්ෂකාගාරයට සහ මට එහෙම නැත්නම් අල්ප දැනුමක් තියෙන කියලා ගත්තොත් එහෙම මේ කටන චීවර පූජාව සම්බන්ධ මූලික කාරණාවලට එන්න කලින් වස් සම්බන්ධව ගත්තම ඒ කියන්නේ වස් කාලය කියන්නේ මොකද්ද, වස් වසනවා කියන්නේ මොකද්ද, වස් පවාරණය කරනවා කියන්නේ කොහොමද සහ වස් කාලයට අදාළව මේ නිගණ්ඨයන්ගෙන් වෙච්ච ඒගොල්ලන්ගේ සිරිත් විරිත් කොච්චර දුරකට මේ වස් කාලය සම්බන්ධ බුද්ධ ඉගැන්වීම් වලට බලපෑවද? ඇත්තෙන්ම වස් කාලය අපි කතා කරොත් එහෙම අර ඔබතුමා ප්‍රවේශයේදීම කිව්වා මේ නිගණ්ඨ ජෛන ශාසනයෙන් වෙච්ච බලපෑම කොහොමද කියලා. ඇත්තෙන්ම මේ කියන්නේ සමහර විනය ශික්ෂාපද බුදුහාමුදුරුවෝ පනවන්න මූලික හේතු වෙච්ච කාරණා තමයි එහෙම සමාජයෙන් ආපු ප්‍රතිවිරෝධතාවත් එක්ක. එතකොට මේ වස් වැසීම කියන කාරණාවත් ඒ විදිහට පැන නැංග එකක්. ජෛනයන්ගේ ජෛන දර්ශනයේ මූලිකාංගය තමයි අහිංසා පරමා ධම්මෝ කියන එක. ඒ කියන්නේ පරම අහිංසාවාදය තමයි ඒගොල්ලෝ පිළිගන්නේ. ඉතින් එයාලා විශ්වාස කරනවා ඒ කියන්නේ වර්ෂාව පතිත වීමත් එක්ක අර පොළොවේ යට ඉන්න සත්ව ප්‍රාණීන් උඩට එනවයි කියන කාරණාව. ඉතින් ඒගොල්ලෝ එතකොට ඒ වර්ෂා කාලයේදී ගමන් කරන්නේ නැහැ. ගමනාගමන කටයුතු තමන්ගේ සිද්ධ කරන්නේ නැහැ, සංචාරක කටයුතු සිද්ධ කරන්නේ නැහැ. මොකද ඒ පයට ඒ ප්‍රාණීන් කුඩා ප්‍රාණීන් පෑගේ කියන කාරණාවත් එක්ක. එතකොට දැන් අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සංචාරක ජීවිතයක් තමයි මුලින්ම ගත කරේ. ඒක ශ්‍රමණ සම්ප්‍රදායේ මූලික අංගයක්. හැම ශ්‍රමණයෙක්ම සංචාරක ජීවිතයක් තමයි ගත කරේ. චාරිකාව. එතකොට ඒකට ඒ යද්දින් තෙමිච්ච සිවුරුත් එක්ක අපි දන්නවා දැන් වැස්සක ඕන කෙනෙක් යද්දින් කෙනෙක් තෙමිලා දකිද්දින් ඒකේ යම් අප්‍රසන්න බවක් තියෙනවනේ. තෙමිච්ච සිවුරුත් එක්ක යද්දි. එතකොට මේ කාරණාත් එක්ක මේ ජෛන ශ්‍රාවකයන්ගෙන් ඒ පැත්තෙන් ආවා මේ ශ්‍රමණ බෞද්ධ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මේ වැස්සේ මේ සංචාරය කරනවා. මේ කුඩා ප්‍රාණීන් මේගොල්ලන්ට පෑගෙනවා ප්‍රාණඝාත සිද්ධ කරනවායි කියලා. මේ ආපු මහජන කලබීමත් එක්ක බුදුහාමුදුරුවෝ ශික්ෂාපදයක් පැනෙව්වා අනුජානාමි භික්කවේ වස්සං උපගන්තුම් කියලා. ඒ කියන්නේ මහණෙනි මම වස් වැසීමට අනුදනිමි කියලා. ඊට පස්සේ නැවත ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අතර සංවාදයක් මතුණා. එතකොට අපි කොයි කාලෙද වස් වසන්නේ? දැන් මුලින් තියෙන අනුජානාමි භික්කවේ වස්සං උපගන්තුම්. මහණෙනි මම වස් වසන්න අනුදනිමි කියන්නේ. ඉන් පස්සේ තමයි බුදුහාමුදුරුවෝ නැවත ශික්ෂාපදයක් පැනෙව්වේ අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තුම් කියලා. කියන වර්ෂා කාලයේදී වස් වැසීමට අනුදනිමි කියන කාරණාව. ඒකත් එක්ක තමයි මේ වස් වැසීම කියන කාරණාව බෞද්ධ ශාසනයේ ආරම්භ වුණේ.
කාල සීමාව තීරණය වෙද්දී හාමුදුරනේ දැන් මම හිතන්නේ ඇසළ පොහොයෙන් පස්සේ වගේ පටන් අරන් ඉල් පොහොය වගේ වෙනකන් නෙමෙයි තියෙන්නේ. එතකොට දැන් ඉන්දියානු දේශගුණික නැත්තම් කාලගුණික තත්ත්වයන් යටතේ වර්ෂාව එක කාලයකට සීමා වෙනවා කියලා අපි හිතුවත් දැන් ලංකාව ගත්තොත් එහෙම නිරන්තර ඒක වසර පුරාම අවුරුද්ද පුරාම වර්ෂාව පතිත වෙනවා. එතකොට ලංකාවේදී මේක එක කාල සීමාවකට සීමා කිරීම කියලා දැන් කොහොමත් ගත්තත් නිරිත දිග මෝසම් තියෙනවා ඊළඟට ඊසාන දිග මෝසම තියෙනවා. දැන් ඒ කියන්නේ කාලයන් දෙකක් තියෙනවා. ඒතකොට භාෂාව ප්‍රධාන වශයෙන් එන. එතකොට ඇත්තටම මේ සමහර ශික්ෂාපදේ කියන්නේ පැනවීම කියන ඒවා ඒ කියන්නේ වස් ශික්ෂාපදයේ කොච්චරක් දුරට ලංකාව වගේ රටකට ප්‍රායෝගික වෙනවද කියන කාරණාව ගැටලු තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙට ඔය වගේ අර සමාජයට ප්‍රදේශයට ගැලපෙන්නේ නැති නිසා සමහර ප්‍රදේශ අනුකූලව බලලා ශික්ෂාපද වෙනස් කරපු අවස්ථා තියෙනවා විනය පිටකේ. එක්තරා අවස්ථාවක් තමයි ඔය එක ස්වාමීන් වහන්සේටමක් උන්වහන්සේ ප්‍රකාශ කරා තමන් ජීවත් වෙන ප්‍රදේශයේ නිතර නෑම අගේ කොට සලකනවායි කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එතකොට අර එතෙන්ට මේ ශික්ෂාපදේ වෙනස් කරා ඒ ස්ථානයන් වලට. ඒකට ඒ ස්වාමීන් වහන්සේට අවසර දුන්නා. ඒ කියන්නේ අර දවසට දෙවරක් ස්නානය කරන්න. එතකොට මේ කාරණාත් එක්ක මේ අපි දැන් මේ වස් වැසීම කියන කාරණාව ලංකාව වගේ රටක මේ වර්ෂා කාලයත් එක්ක ප්‍රායෝගික භාවයේ ගැටලු තියෙනවා. හැබැයි අර ශික්ෂාවක් හැටියට මේ අර මේ බුද්ධ වචනේ පිළිගැනීමක් හැටියට කියන්නේ මේ ලංකාවෙත් ඉතින් අර කාල සීමාව අල්ලලා විනය දක්වලා තියෙන කාල සීමාව අල්ලලා මේ ඇසලපුර පසළොස්වක පොහොය හරිනම් වස් කාල දෙකක් ලංකාවේ තියෙනවානේ. ඔව් දැන් මේ වර්ෂා කාලය අරගෙන බලපුවම පස්සේ ඒ වගේ කාලවකවානු එනවා. හැබැයි අර විනය පිටකේ දක්වලා තියෙන කාල සීමාවට අනුකූලව තමයි මේ වස් වසීම් සිද්ධ කරන්නේ. ඔතනදී හාමුදුරනේ දැන් ඔය වර්ෂා කාලයත් එක්ක කුඩා ප්‍රාණීන්ට හානි සිද්ධ වෙනවා කියන අදහසින් නම් වික්ෂුන් වහන්සේලාට චාරිකා කිරීමෙන් වැළකීලා විහාරගතව ආරාමගතව ඉන්න කියලා කිව්වේ. දැන් වර්තමානයේ වෙනකොට පාරවල් කාපට් කරලා ඊළඟට සහ භික්ෂුව දැන් පයින් වඩින්නේ නැහැ වාහන වලින් තමයි චාරිකා කරන්නේ. එහෙම වෙනකොට අර මූලික පදනම කියන එක. ඒ කියන්නේ කුඩා ප්‍රාණීන් විනාශ වීමෙන් වැළැක්වීම සඳහා නම් මේ කියන කාල සීමාව යොදා ගන්න කියලා කිව්වේ. දැන් එහෙම අභියෝගයක් තියෙනවාද? ඒ කියන්නේ කුඩා ප්‍රාණීන් විනාශ වීම කියන අභියෝගයක් දැන් තියෙනවද චාරිකා කරා කියලා? නෑ පැහැදිලිවම දැන් ඒ අභියෝගේ නෑනේ. දැන් ඇත්තටම දැන් චාරිකා කරන අයටනේ ආරාමික වෙන්නයි කියලා කිව්ව වස් කාලේ. දැන් අද සම්පූර්ණම හාමුදුරුවෝ සංචාරය කරන්නේ නෑනේ. අද සම්පූර්ණ ස්වාමීන් වහන්සේලා ආරාමික ජීවිත ගත කරන්නේ. ශාසනය ආරම්භ වෙච්ච මුල්ලු අකවානුවේ තමයි සංචාරක පැවිද්ද තිබ්බේ. කිසිම හාමුදුරු නමක් එක තැනක දීර්ඝ කාලයක් හිටියේ නෑ. ඒගොල්ලෝ සංචාරක ජීවිතයක් ගත කරමින් හිටියා. සමහර ස්වාමීන් වහන්සේලා හිටියා ආරාමික වෙච්ච අය. බහුතර ස්වාමීන් වහන්සේලා සංචාරය කරයි ධර්ම දේශනා කරන්නේ. දැන් අපේ මූලික ප්‍රථම රහත් 69ට බුදුන් වහන්සේ දුන්න අවවාදයක් මේ චරිත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛායන. එතකොට එතනත් කිව්වේ බොහෝ ජනයාට හිත පිණිස සුව පිණිස ධර්මචාරිකාවේ හැසිරෙන්න කියන කාරණා. ඒ කියන්නේ රට පුරා විහාරස්ථාන නොමැති හින්දා ධර්මයට ප්‍රවේශ වීමේ හැකියාව ඒගොල්ලන්ට අඩු වෙන. මිනිස්සු ළඟට ධර්මය අරන් යන්නයි කිව්වා. එතකොට අද වෙලා තියෙන්නේ අද එහෙම සංචාරක ජීවිතයක් නෑ. හැම ගමකටම පන්සලක් තියෙනවා. පන්සලේ ස්වාමීන් වහන්සේලා ස්ථාවරවම අපවත් වෙනකම් මේ පන්සලේ ඉන්නවා. එතකොට ඒ කාරණත් එක්ක මේ දැන් කොහොමත් ඉතින් මේ වස්සාවාසික වෙලා වගේ තමයි මුළු ජීවිත කාලෙම ඉන්නේ ස්වාමීන් වහන්සේලා. ආරාමගතව තමයි ඉන්නේ මුළු ජීවිත කාලෙම ආරාමගතව ඉන්නේ. එතකොට ඒකත් එක්ක මේ පරස්පරයි ඇත්තටම දැන් මේ වස් වැසීම සහ මේකයි. එතකොට වෙනසක් නැහැ. මුළු අවුරුද්දම සමහරක් කියලාට හාමුදුරුවෝ මේ පන්සල ඇතුලේ තමයි ඉන්නේ ඉතින් ඇත්තට. හාමුදුරනේ කඨින චීවර පූජාව කියන්නේ බුදුන් වහන්සේ විසින් ගිහියන්ට පිනක් කරගන්න තිබු අවස්ථාවක් විදිහට තමයි හැඳින්වෙන්නේ මම හිතන්නේ. මොකද්ද කඨින චීවර පූජාව කියන එක සම්බන්ධව ගත්තම බුද්ධ ඉගැන්වීම ඇතුලේ තියෙන අපි හරියටම න්‍යායාත්මක කාරණා ටිකක් කියමු. මොකද මම හිතන්නේ කඨින චීවර පූජාව කරන සමහරු පවා මේකේ ඇත්තටම මූලික කාරණාව දන්නේ නැහැ. ඇත්තටම දැන් වස් වැසීම සහ කඨින චීවර කියන දෙකක් මුල් කාලේ. මුලින්ම තිබ්බේ වස් වැසීම. චීවර පූජාව මුලින් තිබ්බේ නැහැ. වස් වැසුවන් පස්සෙත් සමහර හාමුදුරුවෝ වස් වැසීම සම්බන්ධව කැමති වුණේ. විශේෂයෙන්ම භික්ෂු කණ්ඩායමක් හිටියා චබ්බග්ගිය ස්වාමීන් වහන්සේලා කියලා. 6 දෙනාගේ කණ්ඩායම කියලා. ඒගොල්ලෝ නිතරම ඒ කියන්නේ අර බුදුහාමුදුරුවෝ විනය නීති පැනවුවන් පස්සේ
ඒකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්න උත්සාහ කරපු අය. උදාහරණයක් හැටියට දැන් බුදුහාමුදුරුවෝ වස් වසන්ට කිව්වන් පස්සේ මෙයාලා මොකද කරේ වස්සාවාසික වෙලා ඇවිදින්න පටන් ගත්තා සංචාරය කරන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒක වළක්වලා දුක්ඛටාපත්තිය කියලා දුකුලා යවතක් මේ පැනෙව්වා මේ කෙනෙක් වසලා ආරාමෙන් එළිය සංචාරය කරන්න යනවා නම් දුකුලා යවත් වෙනවයි කියලා දුක්ඛටාපත්තියක් වෙනවයි කියලා. ඊට පස්සේ දුක්ඛටාපත්තිය කියලා කියන්නේ ඒ කියන්නේ අර සාමාන්‍ය ඇවත් කියන ඒවා දේශනාගාමිනී කියලා කියනවා. තවත් වැඩිමහල් ස්වාමීන් වහන්සේ නමකට මේ වගේ මගේ අති වැරද්දක් වුණා කියලා පිරිසුදු වෙන්න පුළුවන් ඇවත් දුක්ඛටාපත්තිය කියන්නේ. නිවැරදි කරගන්න පුළුවන්. පුළුවන් ඒ. ඉන් පස්සේ මේ හාමුදුරුවෝ මොකද කරේ මේ වසන් නැතුව හිටියා. දැන් මුලින්ම අර වස්වසල එළිය ඇවිද්දන් පස්සේ දුක්ඛටාපත්තියක් පැනෙව්වා ශික්ෂාපදයක්. එහෙම ඉන්න බෑ කියලා. දෙවෙනි පාර කරේ මොකද්ද අර මෙයාලා වස්වසන් නැතුව හිටිය පන්සල ඇතුළේ ඉඳලා. ඊට පස්සේ ඒ කාරණාවත් බුදුහාමුදුරුවෝ දැනගෙන කිව්වා එහෙම ඉන්නත් බෑ වස්සාවාසික වෙන්න වර්ෂා කාලේ කියලා. ඊට පස්සේ මෙයාලා මොකද කරේ වස්වසන දවසේ පන්සලෙන් එළියට යන්න පටන් ගත්තා. එතකොට වස්වසන්න වෙන්නෙත් නෑ. ඉන් පස්සෙත් බුදුහාමුදුරුවෝ මොකද කරේ ඒකටත් දුක්ඛටාපත්තියක් පැනෙව්වා. එතකොට තේරෙනවා සමහර හාමුදුරුවෝ මේකෙන් මෙලිස්සලා යන්න උත්සාහ ගත්තයි කියන කාරණා. එතකොට ඔය චීවරයක් අනුදැන කාරණාව තමයි පාවා නුවරවැසි 39ක් ස්වාමීන් වහන්සේලා වස් ඉවර වෙලා බුදුහාමුදුරුවෝ දකින්න ජේතවනාරාමයට ආවා. ඒ දිනුත් අර වස් ඉවරුණාට අර වැස්සරේ මේ වලට අහු වෙනවනේ. එතකොට ඒ හාමුදුරුවෝ දිරුණු ඉරච්ච සිවුරුයි දිරපු සිවුරුයි තෙමිච්ච සිවුරුයි එක්ක ආපුවන් පස්සේ බුදුහාමුදුරුවෝ ගමන් පහසුකම් අර එහේ අර මේ ස්වාමීන් වහන්සේලාගෙන් ආගිය කතා අහලා ඒ ප්‍රශ්නමාලාව දැකලා තමයි බුදුහාමුදුරුවෝ චීවරය වස්වසන හාමුදුරුවරුන්ට චීවරයක් කටිනයක් අනුදැනීමේ කියලා කියන එක. චීවරයක් ලබා ගන්න අතිරේක චීවරයක් හැටියට චීවරයක් ලබා ගන්න අනුදැනීමේ කියලා බුදුහාමුදුරුවෝ අන්න එතනදී තමයි චීවරයක් ස්වාමීන් වහන්සේ නමකට ලබා ගන්න පුළුවන් කියන කාරණාව කිව්වේ. මුලින්ම එතකොට වස්වසන හැම හාමුදුරු නමකටම සිවුරක් දෙන්න ඕනේ කියන මේව එකක් තිබ්බේ නැහැ. පසුව අර සිද්ධියත් එක්ක බලලා තමයි. එතකොට පැහැදිලිව මෙතන තේරෙනවා මේ සිද්ධියට මූලික වුණේ අර ස්වාමීන් වහන්සේලාගේ සිවුරු පිළි දිරා ගිහිල්ලා ඒ අපහසුතා මාලාවත් එක්ක. මොකද දැන් මේ ඒ පනවලා ඒක බුදුහාමුදුරුවෝ ඊට පස්සේම ගෙන මේ කටිනේ චීවරයක් දරන්න ලබන්න සුදුසු කවුද කියලා. ඒකෙදි පළවෙනි කාරණාව තමයි දිරාගිය සිවුරු ඇති භික්ෂුවකට තමයි කාටද කටිනේ චීවරයක් ලබා ගන්න පුළුවන්. දිරාගිය සිවුරු ඇති භික්ෂුවකට. ඊළඟ දිරාගිය සිවුරු ඇති භික්ෂුන් වහන්සේලා ගොඩක් ඉන්නවා නම් ඒකේ වැඩිමහලු භික්ෂුවට තමයි කටිනේ ලබා ගන්න කටිනේ චීවරයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒක පැහැදිලිවම තේරෙනවා මේකෙන් සිවුරු නැති කෙනෙක්ට අතිරේක සිවුරක් ලබා ගන්න ක්‍රමයක් හැටියට තමයි මේ කටින චීවරය කියන එක පූජාව නිර්මාණය වුණේ කියන්නේ. හැබැයි අද බහුතරයක් වෙන්නේ මේ කාටවත් එහෙම දිරාගිය සිවුරු නෑ බොහොම හොඳ සිවුරු පාවිච්චි කරනවා. අද මේක මේ ව්‍යාපාරික මට්ටමකට අරන් ගිහිල්ලා මූලික බුද්ධ නීතියනුත් අයින් වෙලා මේක දැන් තනිකර බිස්නස් එකක් බවට පත් කරගෙන අර දායකයොත් රවට්ටගෙන මේක දැන් මේ හිතනවනේ මේක මේ බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ මේ අටමහා කුසල් අසල තියෙන විශාලතම පින්කම තමයි කටින පින්කම කියන්නේ. හැබැයි එහෙම තමයි එළියේ ඒක මේ අටමහා කුසල් කියන එක ගොඩ නැගුවේ ලංකාවේනේ. අටමහා කුසල් කියන එක ගොඩ නැගුවේ ලංකාවේ. එතකොට දැන් ඔය අර පංචානන්තරීය පාප කර්මයක් කරපු නැති කෙනෙක් කටිනයක් පූජා කරොත් එහෙම ස්වර්ග මානුෂික සැප සම්පත් ලබනවයි කියන කාරණා ඒ මට්ටමට කටිනේ සංවර්ධනය කරේ ඔය අපදාන පාළිය වගේ කෘතීන් වල. එතකොට ඒකෙන් තේරෙනවා ඒ කියන්නේ මුල් විනය කාරණාවක් එක්ක සම්බන්ධ වෙච්ච කටිනය මේ වෙනත් මට්ටමක ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ ක්‍රමයක් මට්ටමට පසුකාලීනව සංවර්ධනය කරයි කියන කාරණාව. ඒ කියන්නේ හැමදෙරේ ඇත්තටම ගත්තොත් මේ කටනේ කියන පින්කමක්ද එහෙම නැත්නම් විනය කර්මයක්ද? විනය කර්මයක් ඒක. විනය කර්මයක් තමයි කටිනේ කියන්නේ. ඒක දායකයන්ටත් පිනක් කරගන්න අවස්ථාවක් තියෙනවා. මොකද අර සිවුරු නැති හාමුදුරු නමකට කටන චීවරයක් පූජා කරනවා. බෑ අද මිනිස්සු කල්පනා කරලා බලන්න ඕනේ අපි ඇත්තටම කටන චීවරයක් පූජා කරන්නේ සිවුරු නැති කෙනෙක්ටද? අද මේක සම්ප්‍රදායක් වෙලා. බුද්ධ කාලයේදී මේක අවස්ථානුකූලව සිද්ධ වෙච්ච ප්‍රායෝගික කාරණාවක්. ඒ කියන්නේ ඇත්තටම සිවුරු නැති භික්ෂුන් හානි වෙච්ච සිවුරු සහිත භික්ෂුන් හිටියා කියන්නේ. හිටියනේ ඒක. දැන් අද ඒක එහෙම දෙයක් නෙවෙයිනේ.
අද වරසයක් පාසා ඒ පන්සලේම ඉන්න හාමුදුරුව මූලික කරගෙන කටින කරනවා. එතකොට ඒක එතන අවස්ථාවයි මං කියන බුද්ධ කාලයේ තිබ්බ ඒ අවස්ථාවේ අතර විශාල මේ පරස්පරයක් තියෙනවා කියන කාරණාව තමයි කියන්න පුළුවන්. අනිත් කාරණා දැන් ඔබතුමා දකින්න ඇති අද කටිනේ චීවර පූජාව කියන්නේ වෙන විනෝදාස්වාද මේවා කන්නේ. දැන් ඔබතුමාම දකින්න ඇති අර පිටකවරේ කියන මේ සජීව ලෝලියන්ස්ගේ ගීතය කටින පෙරහැරක මේ නාද කරගෙන යනවා. ඔව්. ඒ කියන කාරණාද අපි අර පොතට කලින් පිටකවරේ හැමදාමත් බැලුවේ කියන. මම ඒක බල්ලා කිව්වා හරි ඒක. දැන් කටිනේත් අපි කටිනේ නියමාර්ථය දන්නේ පිටකවරේ විතරට අපි බලලා තින්නේ. ඒක නිසා මේ පිටකවරේ වැඩ ටික කරගෙන යනවා. ඉතින් අර ගීතෙත් කියන්නේ ඒක තමයි. ගොඩක් මිනිස්සු හරියට ਵਿਚාරශීලී වෙන්නේ නැතුව හරියට බලන්නේ නැතුව තමයි ගොඩක් දේවල් කරන්නේ. අපේ කටිනේ කියන්නේත් එහෙම හරියට හරියාකාරව නිසි ගවේෂණයක් නැතුව සිද්ධ කරන ව්‍යාපාරික මේව එකක් කියලා. හරි ඉතින් මේ අපි පොතට කලින් පිටකවරේ බලගෙන යනවා. හාමුදුරනේ මට හිතෙන කාරණාවක් දැන් මේ මොහොතේත් නාගරිකව නොවුනත් ග්‍රාමීයව ගත්තම අඩුපාඩු සහිත විහාරස්ථාන තියෙනවානේ. එතකොට දුෂ්කරතා මැද්දේ ඉන්න මේ භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. මං කියන්නේ බැරිද මේක තව ටිකක් වෙන විදිහකට අර ප්‍රයෝජනවත් විදිහකට වෙනස් කරගන්න විශාල පහසුකම් නැත්තම් විශාල සම්පත් තියෙන විහාරස්ථාන වලින් මෙපිටට ගිහිල්ලා අර ඇත්තටම අවශ්‍යතාවයේ තියෙන දුෂ්කර විහාරස්ථාන එහෙම නැත්තම් ඒ දුෂ්කරතාවයේ ඉන්න භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මේක කේන්ද්‍රගත කරගන්න බැයිද? මං කියන්නේ ව්‍යාපාරයක් නතර කරගන්න කවුද කැමති? බිස්නස් වට ගන්න කවුරුත් කැමති නෑනේ. ඒ කියන්නේ කටිනේ කියන්නේ ඒක හොඳ බිස්නස් යනවා. දැන් චීවරේ තැම්පත් කිරීම සිද්ධ කරනවා ගෙවල් වල. සමහර ගෙවල් වල ලක්ෂේ ගන්නවා. සිවුරක් තැම්පත් කරනවා. හිතාන්නෝ ගෙවල් 20ක විතර සිවුර තැම්පත් කරොත් එහෙම ඒ චීවර මාසය ඇතුළත ලාභය කීයක්ද? ලක්ෂ 20ක්. ඒක තාම විශිෂ්ට මට්ටමේ ව්‍යාපාරනේ. ආගම තමයි මම කියන්නේ ලෝකේ තියෙන හොඳම බිස්නස් එක. ඒක මුස්ලිම් වේවා, ක්‍රිස්තියානි වේවා, බෞද්ධ වේවා ඕනෑම ආගමක ඒ ව්‍යාපාරය තමයි හැමෝම කරන්නේ. ඒකට විශාලතම පාරිභෝගිකයන් සිටින ව්‍යාපාරය. විශාලම පාරිභෝගිකයෝ සිටින ව්‍යාපාරය සහ නව්‍ය ව්‍යාපාරික අංග ඉක්තා ඉක්මනින් අඳුන්වලා දෙන්න පුළුවන් දේවල්. සරලව තිබ්බ කටිනේ ආද අරගෙන ඇවිල්ලා තියෙන මට්ටම අරගෙන බලපුවන් පස්සේම තේරෙනවා ආගමික ව්‍යාපාරය කියන එක කොච්චර බලවත්ද කියලා. ඒකට කවුරුත් බිස්නස් වට ගන්න කැමති නෑ. ඒ නිසා යාලා කටිනේ තමන්ගේ පන්සලෙන් කැඩිලා ගිහිල්ලා ඇත්තනම සිවුරු බිලි නැති ඒ තැනකට ගිහිල්ලා ඒ ස්ථානය සංවර්ධනය කිරීම හරි ඒ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රත්‍යපහසුකම් සැලසීම හරි කියන කාරණාවලට යන්නේ නැහැ. බිස්නස් කැඩෙනවනේ. ඒක නිසා දැන් ඔබතුමාගේ ඔය වගේ යෝජනා ඒ කියන්නේ ක්‍රියාත්මක කරන්න අමාරුයි. කවුරුත් ඒවට එකඟ වෙන්නේ නැහැ ඒක. හිතවතුනි මම හිතන්නේ අපි ප්‍රායෝගික වෙන්න ඕනේ. සහ ඇත්තටම අවශ්‍යතාවය තියෙන තැනට තමයි දේවල් ලැබෙන්න ඕනේ. එතකොට තාමත් මම හිතන්නේ හැමතුරේ ලංකාවේ මේ පානීය ජල පහසුකම් නැති විහාරස්ථාන තියෙනවා. ඒව සම්බන්ධව නේ ආවාස පහසුකම් නැති විහාරස්ථාන තියෙනවා. දැන් හොඳම වැඩේ කියන්නේ බුදුහාමුදුරුවෝ කටිනේ පලිබෝධ කාරණා දෙකක් දක්වලා තියෙනවා. මොකද උන්වහන්සේම දකින්න ඇති මේක ඉස්සරහ මොකද වෙන්නේ කියන. පලිබෝධයක් කියන්නේ මොකද්ද? හානියක් නේ. හානිකාරක දෙයක් නේ. කටින පලිබෝධ කාරණා දෙකක් දක්වලා තියෙනවා. කටිනක් කන්දකේ දැන් කටින කන්දකයක් කියලා වෙනම එකක් තියෙනවා. මං කියන්නේ මිනිසුන්ට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර ත්‍රිපිටකේ අපි කියවන්නයි කියලා කිව්වට ඒකේ මේ පරිවර්තනයේ සිංහල පරිවර්තනයේ සරල භාෂාව වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මම කියන්නේ මේ ඉස්සරහට අපි හරි වෑයමක් ගන්න ඕනේ මේ සරල භාෂාවෙන් මේක ගන්න. ඒක ඉගැන්වීම සරලව දෙන්න නේ. සරලව දෙන්න. ඔව් තේරුම් ගත හැකියි. එතකොට මේ බොරුව කරන්න වෙන්නේ නැහැ කාටවත්. එතකොට මිනිසුන්ට කෙලිම බැලුවෑගෙන මූලික බුද්ධ කාරණා මොකද්ද කියලා. එතකොට පලිබෝධ කාරණා එකක් තමයි ආවාස පලිබෝධය. කවුරු හරි ඒ කියන්නේ පන්සල් පෙරේතකමේ වස් සමාදම් වෙනවා නම් වස් වසනවා නම් ඒ ආවාස ආසාවෙන් මිදෙන්න බැරි නම් එතන ඒක පලිබෝධ කාරණාවක් හැටියට තමයි දක්වලා තියෙන්නේ. දෙවෙනි පලිබෝධ කාරණාව තමයි චීවර පරිබෝධය. ඒ කියන්නේ සිවුරු ආසාවෙන් වස් වසනවා නම් ඒකත් පලිබෝධ කාරණාවක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ. හැබැයි අද මේ දෙකම මේ පලිබෝධ කාරණා දෙක මූලික කරගෙන තමයි අද භික්ෂු පැවැත්ම යන්නේ කියන කාරණාව
මේක බලපුවන් පස්සේ මේ අපිට තේරෙනවා ඉතින් බොහොම කනගාටුදායක කාරණා. ඒ කියන්නේ මේ විහාරාධිපතිකම් මේවා මුල් බුද්ධ මේවා එකේ තිබ්බේ නෑනේ. දැන් මේ වගේ කෙනෙක් අධිපතිභාවයට පත් කරාන් පස්සේ එතකොට ඒතනම එයාට මේ කියන්නේ මේ මමය මගේ කියලා එකක් ගොඩනගලා ඉවරයි. මේ කාරණාත් එක්ක තමයි අද භික්ෂු ජීවිතයක් කියන එකක් විකාශනය වෙන්නේ. ඉතින් මේක ලොකු අරබුද රාශියක මේකේ කෙලවරක් නෑ මේ ප්‍රශ්න වල ඇත්තට. ඒ කියන්නේ අත්හැරීම නෙමෙයි අල්ලා ගැනීම තමයි අන්තිම අල්ලා ගැනීම තමයි. බොහොම පිං හාමුදුරනේ හිතතුනි තවත් සංවාදයකින් අපි හමු යමු. සේදෘත් සංවාද වල හැඩය යම් ප්‍රමාණයකට වෙනස් කිරීමට අපි තීරණය කළා. කාලය සම්බන්ධ ගැටලුවක් තම මෙහි විකාශය වෙන කාලේ පරාසය වැඩිවීම සම්බන්ධ ඔබේ අදහස් තිබුණා. එහෙනම් අපි තීරණය කරා තෝරාගත් නිශ්චිත මාතෘකාවන් කේන්ද්‍රගත කරගැනීමෙන් අපගේ සංවාද ක්‍රියාත්මක කරන්න. බොහෝ විට සෑම සතියකම පාහේ ඔබට අපගේ භික්ෂුන් වහන්සේ සමග මේ අදහස් දැක්වීම වලට සවන් දෙන්න නරඹන්න හැකියාව තියෙනවා. තවත් සංවාදයකින් නැවත හමු යමු. ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදාගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට